පට වාහිනී දෙකක් තියෙනවා හිරු සහ දෙරණ කියලා. ඒ දෙක බලනවද? නෑ බලන්න එපා ඒ දෙක වර්ජනය කරන්න. එක මාධ්‍යකින් මාව දාන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට ඕනේ සමාව දෙන්න නැති නිසා. කියන්නේ සමාවක් දෙන්න මං එහෙනම් ඔයාලට දෙන්නම් මේකෙන් ප්‍රසිද්ධියක් දෙන්නම් කියලා. මං ඒ කරන එක හරියද? විරෝධී ව්‍යාපාර වලින් මුදල් හම්බ කරලා ඇත්ත වශයෙන්ම මම හිරු රූපවාහිනිය දකින්නේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් හැටියට මම වගකීමෙන් කියනවා. සල්ලි නම් හිරු තමයිලු. හැබැයි මල්ලි නම් කුඩු තමයිලු. හැබැයි මල්ලි නම් කුඩු තමයිලු. අර කුඩෙක්ව එළියට ගන්න එකේ ගානලා තමයි කතා කරන්නේ. මොකද මට මේක දිරවන්නේ. ඒකට හේතුව මේ ලංකාව අද මේ තත්ත්වයටපත් කරන්න මේ ලංකාවේ මිනිසුන්ට පැත්ත ගියත් ඇත්ත කිව්වට අමූලික බොරු කරලා මිනිසුන්ව රවට්ටපු ප්‍රධාන අහුල්කාරය තමයි මේ විදිය. පාර්ථ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 4 දෙනෙක්ව අමුමුවේ මරලා මිනිමරුවෙක් රෙනෝද සිල්වගේ මල්ලි හිරු මාර්ගජාලියේ ඉන්නේ. අන්න ඒකව එළියට ගන්න ඕනේ හින්දා මේ කුපාඩි වැඩේ කරනවා වෙන මොනවත් රට ගැන හිතන්නේ නැහැ. හිරු කියන නාලිකාව නෑ රෙනෝ සිල්වා නෙවෙයි. රෙනෝද සිල්වා. දැන් පහුගිය ජනවාරි 8 වෙනකම් අපේ පක්ෂයට සහ සියලු දෙනාට කැවුවා. අංවිමට ජල සම්පාදනයට මාර්ග අධිකාරියට ආපදා පාඩුව බිලියන 100ක් අනුරාධා හිරත්ගේ සටහනක හිරු ටෙලිවිෂන් is a money laundering operation. අද හිරු තමන්ගේ අයථා ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ වඩාත් පහසුවෙන් එදා මෙන්ම ගෙන යන්නට පුළුවන් කියන විශ්වාසය තියෙන නිසා ඒ වගේම මිනිමැරුමකට අද හිරගෙදර පසු වෙන තමන්ගේ සහෝදරයා බේර ගැනීමකට තමයි මේ අසික්කිත ජනමාධ්‍ය කලාව ක්‍රියාත්මක කරන්නේ. බොරු කියන. මම දෙරණයි කියනවා. ඔයි ඔයා මොන channel එකද? ඔය ඔයාලා පිස්සු දැන් අනිත් එක මොකද්ද? දෙරණ. ගහපු කමිෂන් ටික කිව්වා පාරෙන් ගහපු ටික කුරුණෙන් ගහපු ටික එයාපෝට් එකෙන් වරායෙන් ගහපු ටික කිව්වා චෙක් වල අංක ටිකක් කිව්වා අන්තිමට උනේ මේ වෙනකොටත් මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කරා ෆෞසි ඇමතුමා කියපු කතාවක් සම්පූර්ණයෙන්ම කිසිම පදනමක් නැතුව විකෘති කළා දැන්. ඔය නවීන් දිසානායක ඇමතුමා කියන විදියට විකෘති කළා දානවා. හැමදාම සම්පූර්ණයෙන්ම බොරු දානවා. ජනවාරි 8 අපි දින්න ගමන් අනේ හිතුවා මේ අර මිනිමරුන් චෝදනාවට අපි සපෝට් එක දෙයි ජනාධිපති සමාව අරන් දෙයි කියලා හිතලා එයා එක දිගට අන්න එක්සත් ජාතික පක්ෂයට කඩේ ගියා. එක දිගට කඩේ ගියා. හදපු දෙයක්වත් නෑ හදපු ටික පොය 14න් වැස්සට ගහගෙන ගියා. එච්චරයි සිද්ධ වුණේ. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ අසික්කිත මාධ්‍ය කලාව නවතන් කරන්න වහාම කිරු වර්ජනය කරන්න. පොහොට්ටුකාරයන්ටත් මම කියනවා දවසක ඒගොල්ලන්ගේ පස්සෙත් එනවා. ඒක නිසා හොඳම දේ මෙවැනි මාධ්‍ය ආයතනයන් අපේ මාධ්‍ය භූමිකාවෙන් සදහටම තුරන් කරන්න ඕනේ. සියල්ලට ගිහලින් සියල්ල දකිමින් සියලු තැන්හි සැරිසරමින් සියලු දෙනාටම ඇසෙන්නට පැත්ත ගියත් ඇත්ත කියන channel එකේ මෙන්න සුපිරිම ප්‍රවෘත්ති. කොහොමද? එහෙම පටන් ගද්දි හින ගැම්ම නේද? ප්‍රවෘත්ති බලන්නත් හිනම ආසයි නේද? ඔව් ඉතින් රටේ ලෝකේ වෙන දේවල් උඹලා දැනගන්න එපැයි. හැබැයි රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් කියලා මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ විකෘති කරපු ප්‍රවෘත්ති අහන එක කොච්චර හානියක්ද කියලා තේරෙනවද? විතරම පැත්ත ගියත් ඇත්ත කියන මනසින් දියුණු මිනිසුන් බිහි කරන හරි මම මේ උඹලට කියන්න හදන්නේ උඹලා හැමදාම කට අරගෙන බලන් ඉන්න දේ ගැන ඇත්ත කතාව. ඔව් ඇත්ත තිත්තයි තමයි මම මේ කියන්නේ උඹලගේ ආසම channel ගැන වෙන්න පුළුවන් තිත්ත උනත් අහපල්ලා එච්චරයි. රටක වටිනාම දේ තමයි ඒ රටේ මිනිස්සු හිතන පතන විදිය කියලා මම කිව්වොත් උඹලා ඒක පිළිගන්නවද? ඔව් ඒක තමයි රටක පැවැත්ම තීරණය වෙන්න ප්‍රධානම දේ. තව ටිකක් සරලව කිව්වොත් රටේ මිනිස්සු බහුතරයක් මෝඩයි නම් ඒ රට දියුණු වෙන්නේ නැහැ. මිනිස්සු බුද්ධිමත් නම් කල්පනාකාරී නම් ඒ රට දියුණු වෙනවා ඉක්මනින්. උඹලා හිතන්නේ මේ රටවල් තාමත් මෙහෙම තියෙන්නේ මොකක් නිසා කියලාද? නෑ නෑ. මම කියන්නේ උඹලා මෝඩයි කියලා නෙවෙයි. උඹලා මෝඩයි නෙවෙයි උඹලා මොට්ටයි. ඒ කිව්වේ මචං උඹලට තනියම දෙයක් කල්පනා කරලා ඒක හරිද වැරදිද කියලා හිතන්න අමාරුයි. දැන් මෙහෙම කිව්වම උඹලට මං එක කේන්තියයි සෑහෙන්න. ඒත් ඇත්ත ඒකයි. උඹලගේ ඔළුවෙන් ඒ කල්පනා ශක්තිය අයින් වෙලාම ගිහින් තියෙන්නේ. මේක මේ එකපාර වුණ දෙයක් නන් නෙවෙයි පුතේ. මේක ඉස්සර ඉඳන් එක්තරා පිරිසක් එක්තරා ප්ලෑන් එකකට කරපු සහ තවමත් කරගෙන යන වැඩක්. හරි. මෙතෙන් සිට මම කියන්න යන්නේ කවුද උඹලව තවදුරටත් මොට්ට කරන්නේ කොහොමද ඒක කරන්නේ සහ මොකක්ද උන්ගේ අරමුණ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ටිපර් වෙන උන්ට ටිපර් වෙවි සදාකල් මොට්ටේ වගේම ඉන්න පුළුවන්. කල්පනා ශක්තියක් ලාවට හරි ඇති උන්ට මේක තේරුම් ගන්නත් පුළුවන්. ඔව් මේක කරන්නේ මේ රටේ දූෂිතම දේශපාලන කඳවුරේ මාධ්‍ය බලකායේ ප්‍රධාන ටීවී channel එක විසින්. කුඩුකාරයින්ට මහ ජනතාවගේ ෆ්‍රීකවන්සි දීම ගැනයි මේ කතාව.
මුල ටික දැක්කනේ නේද? කොයි කාලේ කොයි ආණ්ඩුව තිබ්බත් මේ පචවාහිනිය වැඩ කරලා තියෙන්නේ උන්ගේ උවමනාව සපුරා ගන්න විතරයි කියලා දැන් ඉතා හොඳින් පැහැදිලි. 2012 හිරු ටීවී පටන් ගත්තට පස්සේ මේ වෙනකල් අවුරුදු 13ක්ම මෙයාලට කිසිම හිරිකිතයක් නැතිව බොරු ප්‍රවෘත්ති කියන්න හරිම අපූර්වට ලයිසන් දීලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරු 4 දෙනෙක් යටතේ මේ අය එක දිගට නොනවත්වාම හරිම අපූර්වට කිසිම ප්‍රශ්නයක් නැතිව ටොන් ගණන් පච සමාජගත කරලා තියෙනවා. හිරු විතරක් නෙවෙයි. අර බණ්ඩාරනික මහත්මියගේ වීඩියෝ එක දකින්න ඇති. මන් දෙරණ හිරු. එකම මාධ්‍ය උදයා එන්නේ හිරුයි දෙරණයි දෙකම කව කරන්න. ඔව් මේක දෙකක් නෙවෙයි එකක්. මොකද්ද මේ කරන්නේ එතකොට? රටේ පාලනය Tamanට ඕන විදියට රූකඩයක් වගේ නටවන්න මිනිස්සුන්ව වෙනස් කරන එක මේ කරන්නේ. ඉස්සර වගේ නෙවෙයි. රටේ පාලනය ගන්න නම් දැන් තියෙන හොඳම හා එකම ක්‍රමය තමයි මිනිස්සුන්ගේ ඔළුව වෙනස් වෙන තරම් බොරු ගොඩක් සමාජගත කරන එක. මේකෙදි Facebook page, YouTube channel වගේ දේවල් පවා ඉතාම වැදගත් වෙනවා. එතකොට රටේ ප්‍රධාන TV channel දෙකක්ම මේ වැඩේ ජයටම කරනවා නම් මොකද්ද මේ නාඩගම? ගරු ජනාධිපතිතුමාගෙන් මේ අහන්නේ හිරේ ඉන්න තමන්ගේ සහෝදරයා අනීතිකව එළියට ගන්න. රටක මිනිස් සංහතියකට මෙච්චර බොරු සමාජගත කරලා මනස විකෘති කරනකල් බලාගෙන ඉන්නේ මොකක් හින්දාද? ඔබතුමා බයද? නැත්නම් උන්ගේ සල්ලි බලය තියෙන ආණ්ඩුවට වඩා උඩින්ද? එතකොට නලින්ද ජයතිස්ස මහත්තයා ඔයා මේ තාම බලාගෙන ඉන්නේ මුන් මෙච්චර කාලයකට කීවේ නැති જાතියේ මොකක් හරි මහ විශාල බොරුවක් කියන කල්ද? මෙහෙමයි මහත්තයෝ. තමන් ගැන බොරුවට අධිතක්සේරුවෙන් ඉඳලා මේ වගේ දේවල් ඔහෙ සිද්ධ වෙන්න ඉඩ දීලා ඇස්කන් වහගෙන උඩ බලාගෙන ඉන්න එපා. මේක ලංකාව. ඒක නිසා දොරේ සද්දේ බෙරේ සද්දේ දන්නවා ගගා ලොකු කතා ඇති මහත්තයෝ. තුනෙන් දෙකක බලයක් තියාගෙන මේ වගේ සක්කිලි නාලිකාවලට මිනිස්සුන්ගේ ඔළුව විකෘති කරන්න. ඔයාලත් ඉඩ දෙනවා නම් ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ආණ්ඩුවේ වැරදි පෙන්වන්න ඒවට සාධාරණ විවේචන අවශ්‍යයි. ඒක නෙවෙයි මම මේ කියන්නේ. අවුරුදු 13ක් පුද්ගලික උවමනාවන් වලට ජනමාධ්‍ය හසුරුවන එක වැරද්දක් නෙවෙයි. එක පැත්තකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එනවා. මිනිස්සු ටිකින් ටික වෙනස් කරන්න හදනවා. තව පැත්තකින් හිරු දෙරන මිනිස්සුන්ගේ ඔළුව විකෘති කරනවා. එතකොට ඉතින් මුකුත් වෙනසක් වෙන්නේ නැහනේ. මේක එක තැනනේ සදාකල්ම. ඔයාලා එතකොට මේ විනාශය තව අපූර්වට ඉදිරියට පවතින්න ඉඩ දෙනවනේ. මේ ප්‍රශ්නේදී මාධ්‍ය මර්ධනය, මාධ්‍ය නිදහස නැති කිරීම කියලා මගුලක් නැහැ. සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නේ ජනතාවගේ ප්‍රධාන අයිතිවාසිකමක්. මේ ජනතාවගේ ෆ්‍රීකවන්සි වලින් ජනතාවටම කෙලවන ආයමත් රට පහුගිය අඳුරු අගාධයට තල්ලු කරන්න හදන මේ කාලකන්ණි සක්කිලි channel අනිවාර්යෙන් කැන්සල් කළ යුතුයි. දැන් ඉතින් ඔකට නීති නෑ, අරක නෑ, මේක නෑ ගගා කියන්න එපා. රටට පිළලයක් වෙන දේවල් ඉවත් කරන්න, නීති සම්පාදනය කරන්න තමයි 150 ගාණක් ඉන්නේ ඔතන. ගරු ජනාධිපතිතුමා, ඔබතුමාට අවංකවම රට හදන්න අවශ්‍ය නම් මම එකක් කියන්නම්. රටටයි මිනිස්සුන්ටයි ප්‍රසිද්ධිය කෙලවන උන්ව අතුගාලා දාන්න නීති හදන්න පරක්කු වෙන්න එපා. මොකද මේ රටවල් වල මිනිස්සු වැඩියෙන්ම අල්ලගන්නේ නෙගටිව් දේ මිසක් පොසිටිව් දේ නෙවෙයි. එතකොට මිනිස්සු මනසින් උසස් කරන දේවල් කිසිම දාක මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ මේ ජඩ මාධ්‍යයි මඩ බලකායයි ඉන්නකල්. උන්ට අවශ්‍ය කොහොම හරි බලය ගන්න විතරයි. ඒ නිසායි බොහොම පැහැදිලිව කියන්නේ එක එකාගේ පෞල් ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත් කරන්නේ නැතිව කුඩු සල්ලි වලට බය වෙන්නෙත් නැතිව මේ පචවාහිනිය වහාම නතර කරන්න. මොකද ඔයාලා මේක දැන්වත් නවත්වන්නේ නැතිව මේ ජඩ මාධ්‍යයි මඩ බලකායයි කරන දේවල් හින්දා අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ ගරු ජනාධිපතිතුමා.